අද දවසේ අපි ඇවිල්ලා ඉන්නේ නෙදර්ලන්තේම තවත් ලස්සන තැනකට. ඉතින් අපි සතියන්තේ තෝරගත්තා නෙදර්ලන්තේ ඇම්ස්ටර්ඩෑම් වල ඉඳලා ටිකක් දුරින් තියෙන ශාන්සේ ශාන්ස්. ගොඩක් පොපියුලර් ටූරිස්ට් ඩෙස්ටිනේෂන් එකක්. මේක වුඩන් හවුසස්, වින්ඩ් මිල්ස් තියෙන ලස්සන සිටි එකක් නේ. දැන් අපි ඉන්නේ වින්ඩ් මිල් එකක් ඇතුලේ. වින්ඩ් මිල් එකක් ඇතුලේ ස්ට්‍රක්චර් එක තමයි මේ තියෙන්නේ. හොලන්ඩ් නැත්තං නෙදලන්ඩ්ස් යුරෝපයේ මල්වත්ත. ඒ වගේම හරිම සාරවත් පසක් තියෙන තැනිතලා රටක්. වර්ග කිලෝමීටර 41,526ක් තියෙනවා වගේම ලෝකයේ දෙවනි විශාලම කෘෂිකාර්මික අපනයනයක් තියෙන රට. ඉතින් නෙදලන්ඩ්ස් මේ කෘෂිකාර්මික අපනයනය අතින් දෙවනි වෙන්නේ ඇමරිකාවට විතරයි. ඒත් එක්කම යුරෝප්වල ලොකුම වරාය තියෙන්නේ නෙදලන්ඩ්ස් වල රොටඩෑම් වල. අනිත් දේ තමයි ලෝකෙ වැඩිපුරම බයිසිකල් පාවිච්චි කරන රටත් මේක. නෙදලන්ඩ්ස් කියපු ගමම්ම අපිට මතක් වෙන්නේ ටියුලිප් මල් යායවල්. එහෙම නැත්තං වින්ඩ් මිල්ස්. එහෙමත් නැත්තං චීස්. ඉතින් ඕගොල්ලොත් කැමති නම් ඉස්සර කාලේ ඩච් ලයිෆ් ස්ටයිල් එක කොහොමද කියලා බලාගන්න මේ ව්ලොග් එක ඉවර වෙනකන් travel with family යාත්‍රා එක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් අද travel with family යාත්‍රාවෙන් අපි විසිට් කරන්නේ මේ traditional windmill තියෙන, ඒ වගේම ලී වලින් හදපු traditional ඩච් ගෙවල් තියෙන, ඒත් එක්කම සාම්ප්‍රදායික ලී සපත්තු කර්මාන්තශාලා තියෙන ලෝකෙ පුරාම සංචාරකයෝ බලන්න එන ලස්සන තැනක්. මේ තමයි සාන්සේ සාන්ස්. අපි සාන්ස් ගියේ නෙදර්ලන්ඩ් ටුවර් එකත් එක්ක. ඉතින් ඇම්ස්ටර්ඩෑම් සෙන්ට්‍රල් වල ඉඳලා ට්‍රේන් එකේ සාමාන්‍යයෙන් විනාඩි 15ක් 20ක් වගේ අපිට ගියා මෙතනට යන්න. එහෙම නැත්නම් ඔයගලන්ට බස් සර්විස් එකක් තෝරගන්න පුළුවන්. වෙල්කම් කියලා පිළිගන්න අදත් travel with family යාත්‍රා අපේ YouTube channel එකට. ඉතින් අද දවසේ අපි ඇවිල්ලා ඉන්නේ නෙදර්ලන්තේම තවත් ලස්සන තැනකට නේද? ඉතින් අපි සතියන්තේ තෝරගත්තා නෙදර්ලන්තේ කැපිටල් සිටි එක ඇම්ස්ටර්ඩෑම් වල ඉඳලා ටිකක් දුරින් තියෙන ශාන්සේ ශාන්ස්. ගොඩක් පොපියුලර් මේ ටූරිස්ට් ඩෙස්ටිනේෂන් එකක්. මේක මේ අර වුඩන් හවුසස් නේ. වුඩන් හවුසස් ඔයගොල්ලන්ට පිටිපස්සෙන් පේන ඇති වින්ඩ් මිල්ස් තනිකරම 18 19 කියන නේද සතවර්ෂ දෙක කාලේ ගෙවල් තිබ්බේ කොහොමද කියන එක තියෙන ලස්සන සිටි එකක් නේ. අනිත් එක තමයි මම හිතන්නේ මේ ඇම්ස්ටර්ඩෑම් ඉඳලා අපි ආවේ සෑන්ඩෑම් වලට නේ. දන්නේ මේ නම් ටික හරියට ඉසඩ් වලින් පටන් ගන්න. මේ අපි මේ ස්ක්‍රීන් එකෙන් දාන්නේ නම ඒක බලාගත්තා නම් හරි. අපි ආවේ මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකත් එක්ක නේ. ට්‍රාන්ස්පෝර්ට් එකේ සෑන්ඩෑම් කියන සිටි එකේ විලේජ් එකක් තමයි ශාන්සේ ශාන්ස්. අපි මේ ස්ක්‍රීන් එකේ දාන නම. එතකොට අපි අපෝ පොඩක් ට්‍රැවල් ගයිඩ් එක අර ලොකුම ප්‍රශ්නේ තියෙන ඩච් අයගේ නම අපිට ප්‍රොනවුන්ස් කරන්න අමාරුයි නේද? ඒක අකුරු ඒ තියෙන විදිහ නෙවෙයි ඒගොල්ලෝ ප්‍රොනවුන්ස් සාමාන්‍ය ඕනෙම භාෂාවක හැටි. පිටිපස්සේ පේනෝනේ ලස්සන මල් වත්තක් තියෙනවා. මේ තියෙන්නේ මේ ඔය 18 19 සතවර්ෂවල තිබ්බ ගෙදරක මේ නෙදර්ලන්ඩ්ස් වල තියෙන නැත්නම් මේ ඇම්ස්ටර්ඩෑම් පැත්තේ තියෙන ගාඩන් එකක තියෙන මල් මාරම ලස්සනයි. මේ හරි කලර්ෆුල්. තමයි දැන් මේ කාලෙත් එක්කනේ අපි දැන් මේ සමයක කිට්ටුව හින්දා තවත් ලස්සනට තියෙනවා වෙන්න පුළුවන්. හරිම ලස්සන පළාතක්. ඉතින් අපි ඉස්සෙල්ලා කියපු travel guide එක යටතේ ඔයගොල්ලෝ එනවා නම් මේකට ටිකට් බුක් කරගන්න පුළුවන් කලින්ම නේ. වෙබ්සයිට් එක හරහා මේ අපි ඔයගොල්ලන්ට මේ දාන වෙබ්සයිට් එක හරහා ඔයගොල්ලන්ට ටිකට් බුක් කරගන්න පුළුවන්. ගොඩාක් දේවල් බලන්න තියෙනවා. අපි තාම ආවා විතරයි නේද? ඉතින් අපි ඇතුළට යමු. අනිත් එක මම දැක්ක තැනක තියෙන අවුරුදු 60 ගානක් මේක පරණයි කියලා. මම කියන්නේ 60 ගානකට වඩා පරණ ඇති මේ 18 19 සත වර්ෂයේ ගෙවල් වල ස්ට්‍රක්චර් එක තමයි පෙන්ලා තියෙන්නේ. ඊට අමතරව
අපි අනිත් පැත්තට කියලා බලමු වින්මිල්ස් කොහොමද තියෙන්නේ කියලා. මියුසියම් එකක් තියෙනවා. මියුසියම් එකක් තියෙනවා. ගොඩාක් දේවල් බලන්න තියෙනවා. අද අපේ කැමරාකරු අපේ පුතා. එයාත් අද නිවාඩු දවස නිසා අපිත් එක්ක ජොයින් වෙලා ඉන්නවා. මම හිතන්නේ අද දවසේ ඔයගලන්ට ලස්සන අත්දැකීමක් විඳ ගන්න පුළුවන් වෙයි අපිත් එක්ක දිගටම රැඳිලා හිටියොත්. ඉතින් එහෙනම් අපි පටන් ගමු. සාන්සේ සාන්ස්. ශාන්ති සාන්ස්. යමු අපිත් එක්ක. ඉතින් මේ හොලන්ඩ් වල ඉස්සර තිබුණ ප්‍රධාන දෙයක් තමයි මේ වින්මිල්ස්. පවර් ජෙනරේට් කරන්න, ඒ වගේම වෝටර් පම්ප් කරන්න, ඒ වගේම ධාන්‍ය වර්ග අමර ගන්නත් මේ වින්මිල්ස් ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. බලන්න ආවේ නේ? ඔව්. එක්කමද? ඔව්. අපි ඇවිදගෙන යද්දී මේ නෙදර්ලන්තයටම ආවේනික වෙච්ච මේ අයිකන් එක කිව්වොත් හරිය නේද? වින්මිල්ස් පිටපස්සේ පේනවා ඇති ගොඩක් තියෙනවා. ගොඩාක් පරණ ඒවා තියෙන ඔක්කොම 1960 ගණන් වල 50 ගණන් වල ඊටත් කලින් ඒවා. ඉතින් අපි දැන් ඇවිදගෙන යන්නේ මුල් හරිය තිබ්බ ගෙවල් ටික බලලා වුඩන් හවුස් බලලා දැන් ඉස්සරහට ඇවිදගෙන යනවා වින්මිල්ස් ටික බලන්න. යමු අපිත් එක්ක ඉස්සරහට ලස්සන දේවල් බලන්න. දැන් අපි ඉන්නේ වින්මිල් එකක් ඇතුලේ වින්මිල් එකක් ඇතුලේ ස්ට්‍රක්චර් එක තමයි මේ තියෙන්නේ. ගොඩක් අර වතුර තියෙන තැනක හුලං හොඳට එන තැනක තමයි හදලා තියෙන්නේ. ඉතින් මේ ගමනන් හරිම නිදහස්, ඒ වගේම හරිම ලස්සන තැනක්. ලී ගෙවල්, ඒ වගේම ඒ වටපිටාවේ තියෙන ගස් කොළන්, පුංචි දොළ පාරවල් මේ සේරම ඇහැට හරිම නිදහසක් ගේනවා. හරියට පාට කරපු චිත්‍රයක් වගේ. ඉතින් ඒ නිසා වෙන්න ඇති ලෝකෙ පුරාම සංචාරකයෝ ගොඩක් දවස ගානේ මෙතන විසිට් කරන්න එන්නේ.
මේක සම්පූර්ණයෙන්ම ඇත්තටම ඇතුළට ආවට පස්සේ නිකන් අපි නිකන් 1600 700 ගණන් වල යුරෝපයට අරන් ගියා වගේ ගතියක් එනවා. මේකේ තියෙන්නේ මේ බැරල් හදන විදිහ ගැන පරණ කර්මාන්ත ශාලාවක ස්ට්‍රක්චර් එක තියෙන්නේ හදන විදිහ ගැන. ඒක අතරම පොඩි ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් වගේ තියෙන්නේ. පරණ කාලේ මේ නෙදර්ලන්ඩ්ස් වල කොහොමද වයින් බැරල් මේ බැරල් වර්ග හදුවේ කියන එක ඒවට පාවිච්චි කරපුවා මේ යතු කැටයක් එහෙම තියෙනවා අපේ විදිහටම. සමහරට අපිටත් ඉතින් ඒවම වෙන්න ඇති. පස්සේ කාලෙකින් නැත්තේ මේ යතු කැට තියෙනවා. ඔක්කොම වර්ග තියෙනවා. අර පැත්තේ තියෙන ඔක්කොම හදන හැටි ඩෙමොන්ස්ට්‍රේට් කරලා තියෙනවා. සමහර පරණ මේවා තියෙනවා. නෙදර්ලන්ඩ්ස් වල තියෙන තවත් එක යුනික් දෙයක් තමයි මේ ලී සපත්තු. ඉස්සර නම් මේ ලී සපත්තු පාවිච්චි කරලා තියෙන්නේ ෆාමර්ස්ලා. මොකද මේගොල්ලන්ට මඩ වලින් ඒ වගේම සීතලෙන් තියුණු දේවල් වලින් තමන්ගේ කකුල ආරක්ෂා කරගන්න තමයි මේ ලී සපත්තුව පාවිච්චි කරලා තිබුණේ. The old days wooden shoes made by hand with this large knife for outside. And so inside several sizes of spoon scoop to hollow it. It takes 3 hours for one pair if you are a professional shoemaker. That was really very tough job. But nowadays with machines behind me, it takes 5 minutes. මේ ලී සපත්තුව හදන්න හරි ලේසි. ඒ වගේම තමයි ලොකු වියදමකුත් නැහැ. ඉතින් ශාන්සි සාන්සලත් මේ ලී සපත්තු හදන පොඩි ෆැක්ටරි එකක් තිබුණා. ඉතින් ඒකේ ඉන්න කට්ටිය අපිට කියලා දුන්නා මේ ලී සපත්තුව කොහොමද හදාගන්නේ කියලා. මෙතනදි පුළුවන් අපිට මේ ෂෝ එකක් කැමති විදිහට පාට කරලා අරගෙන එන්න. ඉතින් ඒකත් අලුත් එක්ස්පීරියන්ස් එකක් නිසා අපිත් හරිම ආසාවෙන් ඒ වැඩේ කළා. There's some holiday things and fairy tale things. I like the alien because he comes in peace. අපි දෙන්නගේ වැඩේ අන්තිම මේ පෙනුම තියෙන මෙහෙම තමයි ඉවර නැහැ. තව අවුට්ලයින් එකක් යනවා. බලමු ඉවරනහම කොහොමද තියෙන්නේ කියලා. මේක try කරන්න. දැන් ඊට පස්සේ තියෙන අවුට්ලයින් එක මොකක් හරි කලර් එකකින් දාන්න. ඒකත් අපි පටන් ගමු. සුදු වලින් දාන්නද? ලොකු උත්සාහයක් ගත්තා මොකද අපිට චිත්‍ර බෑ. ඒකට කොහොම හරි අපි දෙන්න අවසන් කරපු චුටි සපත්තුව. දවසේ අපි ට්‍රැවල් විත් ෆැමිලි අපේ YouTube channel එකත් එක්ක ආවේ
ආවේ සාන්සෙත් සාන් මන් දන්න හරියට try කරා ඒ වල ඉඳලා මම නම කියන්න. ඉතින් ඇම්ස්ටර්ඩම් වල ඉඳලා නෙදර්ලන්තේ ඇම්ස්ටර්ඩම් වල ඉඳලා ගොඩක් ලස්සන තියෙන්නේ. ලස්සන දේවල් ගොඩක් අපි බැලුවා. බලන්න මේ පොඩි ටිප් එකක් කියන්නේ මේක එනවා නම් ඉස්සල්ලාම මේ ෂූ ෆැක්ටරි එකට මේ එනවා නම් ඉස්සල්ලාම අනිත් පැත්තේ වලට ගිහලා ගොඩක් වෙලාව නාස්ති කරගන්න අපිට වෙලා මදි වුණා නේ ෂූ ෆැක්ටරි එක ඇතුලේ. ගොඩක් වෙලාවට අපිට යන ගමන් වල කාලෙ මදි මොකද ඒ තරම් බලන්න දේවල් තියෙනවා. ඒ නිසා ටයිම් එක මැනේජ් කරන් ඉන්න ෂූ ෆැක්ටරි එකට ඉස්සලා ඊට පස්සේ වින් මිල් සහ අනිත් දේවල් ටිකට යන්න. ඉතින් අය පාරක් හැමෝටම මතක් කරනවා subscribe කරන්න අපේ channel එක travel with family යාත්‍රා. ඉතින් ආයෙත් දවසක ලස්සන එපිසෝඩ් එකක් කරගෙන ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කරන් ලෝකෙ කොහේ හරි දන කියලා එනකම් හැමෝටම ආයිබෝන්. ඉක්මනින්ම හැමෝම තවත් ලස්සන වැඩසටහනක් මේ travel with family යාත්‍රා. ඔන්න ඉතින් නෙදර්ලන්ඩ්ස් ටුවර් එකේ ශාන්සසාන්ස් ගමේ ඉඳලා අද වීඩියෝ එක ඉවර කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ආයෙත් දවසක තවත් රටක ලස්සන තැනක ඉඳලා ඉක්මනින් හම්බෙමු. මතක ඇතුව අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ travel with family යාත්‍රා.